පෝංග කියලා කියන්නේ යන්න right දැන් දෙමළ භාෂාවෙන් යන්න කියලා කියනකොට කියන පැටියෝ පෝංග කියලා කියනවා right යන්න කොහෙද ඕන දූත්තු කුටියකට හරි කමන්න යන්න පෝංග කියලා කියනවා හරි මේක ගෞරවාන්විතයි හරි අම්මා පෝංග අම්මා යන්න අප්පා පෝංග තාත්තා යන්න දැන් ඔයා ටැමිල් ෆිල්ම් එකක් එහෙම බැලුවා කෙනෙක් නම් right ඔයාලා දැකලා තියෙනවා වේට් එහෙම පොඩ්ඩක් බැඳගෙන ආවිල උඩට යනවා රැවුල් චකම්බලා පෝඩා කියලා කියනවා නේද පෝඩා right මේ බලන්න පෝඩා කියන්නේ මොකද්ද හරි පෝඩා කියලා කියන්නේ පුතා ඵලයන් right ඔබ ඉන්න එපා මෙතන එක විනාඩියක්වත් ඵලයන් යන්න කියලා කියනවා නේද පෝඩා හරි දැන් මේක සාමාන්‍යයෙන් ගෞරවාන්විත නෑ right යාළුවෙට ඔය නංගිලාට මල්ලිලාට අක්කලාට නිකන් තරහා ගියපලා පෝඩා කියලා කියන්නේ ඵලයන් දැන් මේක ලිංග භේදයත් එක්ක වෙනස් වෙනවා right දැන් හිතන්නකෝ දැන් මල්ලි කෙනෙක්ට වගේ කියනවනේ මල්ලි පුරුෂ ලිංගයනේ සමහර මල්ලිලා ඉන්න ස්ත්‍රී ලිංග වැඩ කරනවා හරි දැන් මල්ලි කෙනෙක්ට පුරුෂ ලිංග කෙනෙක්ට right පිරිමි කෙනෙක්ට කතා කරනකොට පෝඩා කියලා කියන්න පුළුවන් පෝඩා right පිරිමි කෙනෙක්ට හරි right පිරිමි කෙනෙක්ට කියනකොට සාමාන්‍යයෙන් අපි පෝඩා කියලා කියනවා right පිරිමි අය කියපුවා මෙතන අයියලා මල්ලිලා නංගි ඔක්කොම අදලංගිලා අදාළ වෙන්නේ නැහැ හරි පිරිමි පෝඩා කියලා කියන්න පුළුවන් පුරුෂ ලිංගයි හරි ගැහැණු කෙනෙක්ට කියනවා නම් right ස්ත්‍රී ලිංග කෙනෙක්ට කියනවා නම් පෝඩි කියලා කියන්න පුළුවන් හරි පෝඩි නී පෝඩි බ ඵලයන් right ගැහණු කෙනෙක්ට නී පොඩි පිරිමි කෙනෙක්ට පෝඩා දැන් තාත්තා ගාවට එහෙම ගිහලා තේ කෝප්පයක් දීලා තාත්තා බීපන් කියන්න බෑනේ තේ කෝප්පේ මුණේදී හරි තාත්තට ගෞරවාන්විත පොඩ්ඩක් කතා කරනවා අප්පා පෝංග right අප්පා පෝංග තාත්තා යන්න අප්පා කුඩින්ග තාත්තා බොන්න right අම්මා වාංග අම්මා එන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අම්මලා තාත්තලාට සහ වැඩිහිටියන්ට ගෞරවාන්විත කතා කරනවා හැබැයි යාළුවෙක්ට වගේ මල්ලි කෙනෙක්ට වගේ සහෝදරයන්ට පොඩ්ඩක් කතා කරන චුට්ටක් කර වලෙන් වරෙන් ඵලයන් බං කියන එක චුට්ටක් කතා කරනවානේ හරි දැන් සාමාන්‍යයෙන් නී කියලා කියන්නේ උඹ right නී කියන්නේ උඹ නී පෝඩා කියලා කියන්නේ උඹ ඵලයන් නී පෝඩි කියන්නේ උඹ ඵලයන් ගැහණු කෙනෙක්ට පිරිමි කෙනෙක්ට නී පෝඩා කියලා කියන්න පුළුවන් හරි දැන් සාමාන්‍යයෙන් වා හිතන්න දැන් කන්න කියලා කියන්නේ සාපිඩොංග right පෝංග කියලා කියන්නේ යන්න වාංග කියලා කියන්නේ එන්න හරි දැන් මම කීවා දැන් දෙමළ කතා කරනකොට ගොඩක් ඒවා ලිංග ભેදයත් එක්ක වෙනස් වෙනවා if එකේ වා මොන ඉන්ඩස්ට්‍රි එකේ හිටියත් මේ ටැමිල් කියන ලැන්ග්වේජ් එක අපේ ජීවිතේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ලංකාවේ ඉන්න සිංහලයිට ටැමිල් කියන භාෂාවත් ටැමිලයිට සිංහල කියන භාෂාවත් පුළුවන් කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා පිළිගන්නවද මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත මම ඔයාවෙන් ටැමිල් වලින් කතා කරනවා කිව්වොත් මේ වෙනකොට අපේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ලංකාවේ ඩොක්ටර්ස්ලා ලොයර්ස්ලා මෙඩිකල් ෆැකල්ටි ස්ටුඩන්ට්ස්ලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ලංකාවේ දෙමළ උගන්වන ගුරුවරු හැමෝම ටැමිල් වලින් කතා කරන්න ඉගෙන ගන්නවා. දැන් මේක මැජික් එකක් නෙවෙයි. මාස 3ක් ඇතුළත මම ඔයාව මුල ඉඳන්ම හදන ටැමිල් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් විදියට. හරි. ඉතින් අපි කෝස් එක කරගෙන යන්න ඔයාලට මූලික දැනුමක් අවශ්‍ය නැහැ, right? දෙමළ පිළිබඳ අකුරු පිළිබඳ අවශ්‍යතාවයක් ඕනේ නැහැ, right? මුල ඉඳන් සරලව අපි ඔයාව ටැමිල් වලින් ගයිඩ් කරනවා. right? මේක කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයෝ වගේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේකේ තියෙන ක්‍රමවේදයන් ටික. ඉතින් මේක සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් විදියට තමයි අපේ කෝස් එක අපි ලොන්ච් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ ජොබ් එකේ ඉස්සරහට යන්න ඔයාගේ බිස්නස් එක තව ටිකක් ග්‍රෝ කරගන්න අවශ්‍යයි නම් ටැමිල් ඉගෙන ගන්න අවශ්‍යයි නම් මම හිතන්නේ ලංකාවේ right එකම platform එක තමයි Institute of Tamil Language කියන platform එක. ඉතින් ඔයාට join වෙලා බලන්න පුළුවන් මේ කියන කතාව ඇත්තද කියලා. right දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ කොච්චර ලස්සනට සිංහල කතා කරන්නේ කොහොමද කියලා. මෙච්චර ලස්සනට කොහොමද සිංහල කතා කරන්නේ කියලා. ඉතින් මගේ ජීවිතේ මම සිංහල කියන භාෂාව මගේ life එකට investment එකක් කරගත්තා. ඉතින් ඔයාටත් මෙන්න මේ විදිහට මම සිංහල කතා කරනවා වගේ දෙමළ කතා කරන්න අවශ්‍යයි නම් අපේ course එකට join වෙලා බලන්න පුළුවන්.